මේ ඉන්නේ ආයිබෝන්ඩ ජගත් බෙන්රගම කලා ශිල්පියා. වේදිකාව ටෙලිනාට්‍ය සහ සිනමාව යන ත්‍රිත්ව කලාමාධ්‍ය තුළ තම නිසංග නිපුණත්වයෙන් සිය ශක්්‍යතාවය පළකොට ඇති ජගත් තමන්ගේ අලුත්ම වෙහෙස මහන්සිය මම සහ ඔබ සෞව්‍ය දෘශ්‍ය ප්‍රසාංගික ටෙලිනාට්‍ය මේ දිනවල සතියේ දින 5 රාත්‍රී 8ට ස්වාධීන රූපවාහිනී සේවය ITN ඔස්සේ ප්‍රේක්ෂක ඔබ හමුවට ගෙනවිත් ඇත. ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය කලාවට නවමු රිද්මයක් අලුත් ආරක් එකතු කර ඇති මම සහ ඔබ ටෙලිනාට්‍යයේ රංගනයට සරත් කොතලාවල, උදයන්ති කුලතුංග, ධනුක දිල්ෂාන්, නයෝමි තක්ෂිලා, චිත්මිනී මැදවල, චන්දික නානායක්කාර, රවීන්ද්‍ර යසස්, ජගත් බෙනරගම, නලින් ප්‍රේමතිලක, ටනාසා සතරසිංහ, රත්නා ලාලනී, රොෂානා ඔණ්ඩච්චි, රවිඳු බෙනරගම, ඡායා නවරත්න, දිනේෂ් විජේසිංහ, දිලිප් මනෝහරන්, ගාමිණී ජයලත්, චමින්ද බමුණුකොටුව, තාරා කළුආරච්චි, ජනක හාල්පන්දෙනිය ඇතුළු නළු නිලි රසක් චරිත නිරූපණය කරති. මෙහි සහාය අධ්‍යක්ෂණය සහ තිර රචනය රිහාන් රවීන්ද්‍රගිනි, සංගීත අධ්‍යක්ෂණය ගයාන් ගණකාධාරගිනි, නිෂ්පාදන කළමනාකරණය මාලින්ද මදුසංකගෙනි, ආලෝකකරණය සහ කැමරා අධ්‍යක්ෂණය නිශාන්ත ප්‍රදීප් ගෙනි. ආචාර්ය ප්‍රසාද් දිසානායකගේ නිෂ්පාදනයක් වන මම සහ ඔබ සතියේ දින 5ම රාත්‍රී 8ට ඔබේ ආලින්දයට මම සහ ඔබ. ආයිබෝන්ඩ මම සහ ඔබ තිරපිටපත සම්පූර්ණයෙන් වගේ එක හුස්මට කියවන්න තිරය පිටුපස YouTube නාලිකා වෙනුවෙන් කටේගුරාට අවස්ථාව උදා වුණා. ආයිබෝන්ඩ මෙම ටෙලිපිටපතෙන් ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය කලාවට පිහිවන අමුතුම රිද්මය ගැන එදා මම තිරපිටපත කියවන දවසේම අධ්‍යක්ෂකවරට කියා සිටියා. ආයිබෝන්ඩ දැන් මේ මම සහ ඔබ ටෙලිනාට්‍යයේ කොටස් ගණනාවක් බලපු කටේගුරාට හිතුනේ. ආයිබෝන්ඩ ජගත් බෙනරගම කලාකරුවගේ කලා දිවියේ ඉරණමද ලියවිලා තියෙන්නේ මම සහ ඔබ නිර්මාණයක් එක්ක කියලා අද දවසේ මම කියනවා. ආයිබෝන්ඩ රංගන ශිල්පියෙකු ලෙස රංගපෑමෙන් ඔහු තබා තිබූ මන්සලකුණු බොහෝයි. ඔහු මේ ශේෂ්ඨ තුනේම ලබා ඇති පරිචය බොහෝයි. ආයිබෝන්ඩ නිර්මාණ කරුවෙකු ලෙස ඔහු ගත කළ කාලය මම සහ ඔබ නිර්මාණයෙන් පසු නිර්මාණ කරුවෙකු ලෙස ඔහු මත පැටවෙන වගකීම ආයිබෝන්ඩ සුවිශාලයි. ආයිබෝන්ඩ තරුණ නිර්මාණකරුවන් ඒ කලාවන් කියන්නේ වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව මේ තුල ආයිබෝන්ඩ පෙන්වනු ලබන කුසලතාවය ගැන විමසා බැලීමේදී ජගත් බෙනරගම නිර්මාණ ශිල්පියාගේ මම සහ ඔබ ටෙලිනාට්‍ය ශේෂ්ත්‍රයේම තබන මන් සලකුණු බොහෝයි. ආයිබෝන්ඩ ජගත් බෙනරගම නිර්මාණ ශිල්පියා
නිර්මාණය කර ඇත. මම සහ ඔබ මේ රටේ ටෙලිනාට්‍ය කලාව තුළ සැබවින්ම අද්විතීය අවස්ථාවක් ආයුබෝවන්ට. ටෙලිනාට්‍ය ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරය මේ දිනවල ඒකට හොඳම උදාහරණයක්.